Hello everyone, welcome to my YouTube channel. ඔයාලා වාතරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. 2026 ලැබුවා වූ මේ නව වසර ඔයාලගේ සිතුම් පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වැරදි අඩුපාඩු වලට මට සමාව වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එකේ තියෙන අපි කතරගම ගියපු වීඩියෝ එකක්. ඔයාලා දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. අපි කතරගම යන අතරතුර තනමල්විලත් යන ගමන් තමයි ඉන්නේ. අපි මුලින්ම යන්නේ තනමල්විල. තනමල්විල ගිහින් තමයි අපි කතරගම යන්නේ. එහෙනම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි කතරගම ගියේ පොය දවසේ. එදා ත්‍රිවිල් ගොඩාක් මේ කතරගම යන ගමන් තමයි තිබුණේ. ත්‍රිවිල් 150ක් විතර වගේ තිබුණා මේ පාරේ කතරගම යන ගමන්. ඔයාලට මම මේ වීඩියෝ කරා බලන්න. ත්‍රිවිල් ගොඩාක් තිබුණා. දැන් අපි මේ ඉන්නේ වීරවිල වැව ළඟ. වීරවිල වැවේ ගොඩාක් වතුර පිරලා තිබුණා එදා. ඔයාලත් බලන්නකෝ වැවේ ලස්සන.
පන්තියේදී අපිට දන්සලක් හම්බුණා. මං හිතන විදිහට ඒ දන්සල දුන්නේ පන්තියක ළමයි වගයක් වෙන්න ඕනේ. එයාලා දුන්නේ රොටී ලුණු මිරිස්සුයි දන්සලක්. ඇත්තටම ඔයාලට ගොඩාක් පින් මේ වගේ දෙයක් කරාට. ඔයාලට මේ පේනව ඇති. මේ පේන්නේ ලුණුගම්වෙහෙර ජලාශය. අපි දැන් මේ කතරගම දේවාලට යන ගමන් තමයි ඉන්නේ. දේවාලට යන අතරමඟ පාලම යට ගොඩාක් මාළු ඉන්නවා. කට්ටිය පාලුන්ට කෑම එහෙම දානවා. බලන්නකො මාළු ඉන්න ගොඩ. කතරගම දේවාලට පූජාවක් තියන්න යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම එදා ගොඩාක් සෙනග හිටියා. එදා පොය දවස නිසා ගොඩාක් සෙනග හිටිය කතරගම දේවාලේ. කිරිවෙහෙරට යන අතරමඟ මෙන්න මෙයාවත් අපට මුණ ගැහුණා. බලන්නකො මේ කවුද කියලා. ඉතින් අපට කිරිවෙහෙරට යන අතරමඟත් දන්සලක් හම්බුණා. ඒ දන්සලේ නම් දුන්නේ කොත්තමල්ලි වගේ තමයි මට මතක. ඒ වගේ රසක් තමයි ආවේ. එහෙම මොනවද කියලා හරියටම දන්නේ නැහැ. ඇත්තටම ඒකත් ගොඩාක් හොඳ දෙයක්. ඒ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්. කිරිවෙහෙර උඩුමළුවේ එදා ගොඩාක් සෙනග. මේ බඳින්නවත් අඩුම තරමේ මේ ඉඩක් නැහැ. ඒ තරමට සෙනග. දැන් අපි මේ වැඳලා පඩිපෙළ බහින ගමන් තමයි ඉන්නේ. මම ඒ අතරතුර තමයි මේ වීඩියෝ කරේ. ඇත්තටම ගොඩාක් සෙනග හිටියා එදා.
කිරිවෙහෙරට යන අතරමඟ. ඇත්තටම ගොඩාක් ලස්සනයි. එදා ලයිට් එහෙම දාලා තියෙනකොට. අපි ඉතින් අන්තිමටම සෙල්ල කතරගමට තමයි ආවේ. අපිට සෙල්ල කතරගම ගිහිල්ලා ලක්ෂ්මී දේවාලට නම් යන්න බැරි වුණා. රෑ වුණ නිසා දේවාලේ වහලා තමයි තිබුණේ. අපි ඉතින් ආයෙම තනියමල්ලිලා අපේ යාළුවලයි ගෙදර ගියා. ඔහොම තමයි ඉතින් අපේ කතරගම ගමන අවසන් වුණේ. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් ආයෙම ඔයාලා හම්බෙන්න එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝ හොඳයි නම් මගේ channel එක subscribe කරගෙන යන්න.